අයිබෝන් මං ගාව තියෙනවා වතුර වීදුරු දෙකක්. එකක තියෙනවා සිසිල් ජලය, අනිත් එකේ තියෙනවා උණු ජලය. ඔයාලට හිතන විදිහට මේ වීදුරු දෙක ඇතුලේ තියෙන ජලයේ බර වැඩි සිසිල් ජලයේද උණු ජලයේද? Rich in Physics, Rojith Wickramagai. හරි. අපි බලමු උණු ජලයේද සිසිල් ජලයේද බර වැඩි කියලා. මම ගන්නම් උණු ජලය සහ සිසිල් ජලය. හරි. මේකයි කතාව. උණු ජලය ඇත්තටම හැදෙන්නේ කොහොමද? අපි ජලය උණු කරද්දි එහෙමත් නැත්නම් ජලයේ උෂ්ණත්වය වැඩි කරන්න නම් කිසියම් ජල පරිමාවකට තාපය සපයලා ඒකේ උෂ්ණත්වය වැඩි කරගන්න එක කරන්නේ. එතකොට තාප ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා අර අදාළ ජල පරිමාවේ. කියන්නේ මෙහෙමයි කතාව. අපි තාප ශක්තියක් සපයනකොට තාප ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා අර ජලාංශු වල. ඒතර ජලාංශු වල චලිතය වැඩි වෙනවා. එහෙමත් නැත්නම් ජලාංශු ඊටාම වේගයෙන් චලිත වෙන්න පටන් ගන්නවා. ඔන්න ඕකේ ප්‍රතිඵලයක් විදිහට කිසියම් පරිමාවක් ගත්තාම ඒ පරිමාව ඇතුලේ තියෙන අංශු ප්‍රමාණය අඩු වෙනවා උණු ජලයේ. ඒකට හේතුව උණු ජලයේ තියෙන අංශු අතර පරතරය වැඩි. ඒකට හේතුව තමයි උණු ජලය ඇතුලේ තියෙන අංශු වල චාලක ශක්තිය වැඩි. ඒක නිසා කිසියම් පරිමාවක අඩංගු වෙන ජල අංශු ප්‍රමාණය අඩු වෙනවා උණු ජලයේ. නමුත් සිසිල් ජලය ගත්තාම සිසිල් ජලයේ චාලක ශක්තිය අඩුයි. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ජල අංශු ළඟ ළඟ පිහිටනවා මෙන්න මේ විදිහට. එතකොට අපි සමාන පරිමාවක් ගත්තොත් උණු ජලය සහ සිසිල් ජලය, සිසිල් ජලයේ තියෙන අංශු ප්‍රමාණය වැඩිවීම නිසා මේකේ සිසිල් ජලයේ ස්කන්ධය වැඩි වෙනවා උණු ජලයේ ස්කන්ධයට වඩා. මෙතනදී සමාන පරිමා ගැනීම ඊටාම වැදගත්. එතකොට ඕක මට මෙහෙම පැහැදිලි කරලා දෙන්නත් පුළුවන්. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. අපි කිසියම් ද්‍රවයක උෂ්ණත්වය වැඩි කිරීමේදී පරිමාව වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රසාරණය නිසා පරිමාව වැඩි වෙනවා. ඔන්න ඕකේ ප්‍රතිඵලයක් විදිහට ද්‍රවයේ ඝනත්වය අඩු වෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි වෙද්දී පරිමාව වැඩි වෙලා ඝනත්වය අඩු වෙනවා. එහෙනම් අපි දන්නවා ස්කන්ධය සමානයි ඝනත්වය වතාවක් පරිමාව. කිසියම් නියත පරිමාවක් ගත්තහම ඝනත්වය අඩු එක්කෙනාගේ ස්කන්ධය අඩුයි. එහෙමත් නැත්නම් ඝනත්වය වැඩි ද්‍රව්‍යයේ ස්කන්ධය වැඩි. උෂ්ණත්වය වැඩි කරද්දී ඝනත්වය අඩු වෙනවා. එහෙනම් ඒකේ ප්‍රතිඵලයක් විදිහට උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ ජලයේ කිසියම් සමාන පරිමාවක් ගත්තොත් උෂ්ණත්වය වැඩි සහ අඩු ජලයේ උෂ්ණත්වය වැඩි ජලයේ ස්කන්ධය අඩුයි. ස්කන්ධය අඩුයි කියන්නේ මෙන්න මෙයාගේ බර අඩු වෙනවා සිසිල් ජලයේ ඊට සමාන පරිමාවක බරට වඩා. ගොඩක් අය ඔක බර සමානයි කියලා කියනවා. නමුත් මේක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. හරි. මං එහෙනම් දැන් ඔයාලගෙන් මේකෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. හරි. මේකට හොඳට හිතලා ඔයාලා උත්තරයක් දෙන්න. දැන් ඔයාලා දන්නවා උණු ජලය උෂ්ණත්වය වැඩි වීම නිසා ඝනත්වය පරිමාව වැඩි වෙලා ඝනත්වය අඩු වෙලා එයාගේ බර අඩු වෙනවා. එහෙනම් මට කියන්න උණු ජලය කිලෝග්‍රෑම් එකක් මම ගන්නවා, සිසිල් ජලය කිලෝග්‍රෑම් එකක් ගන්නවා. එහෙනම් උණු ජලය කිලෝග්‍රෑම් එකද සිසිල් ජලය කිලෝග්‍රෑම් එකද බර වැඩි? හොඳට හිතලා උත්තරයක් දෙන්න. උත්තරය පහලින් කමෙන්ට් කරන්න. මේත් එක්කම මම ඔයාලට තව පොඩි විශේෂ දෙයක් කියලා දෙන්නම්. අපි ජලය ගත්තොත් ජලයේ උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට අනිද්‍රවවල වගේ සෙල්සියස් 0 ඉඳලා ඕනෑම උෂ්ණත්වයක් දක්වා උෂ්ණත්වය වැඩි කරද්දී මේකේ පරිමාව දිගටම වැඩි වෙන්නේ නැහැ.
ඒකට හේතුව තමයි ජලයේ අනියම් ප්‍රසාරණය කියන සංසිද්ධිය. එතකොට සෙල්සියස් 0 ඉඳලා සෙල්සියස් 4 දක්වා උෂ්ණත්වයේදී මෙන්න මේ ජලය පරිමාව අඩුවීමකට ලක් වෙනවා. ඒ කියන්නේ ජලයේ පරිමාව ඔන්නෝම අඩු වෙලා සෙල්සියස් 4 දී අවම පරිමාවකට ලක් වෙලා ඊට පස්සේ පරිමාව වැඩි වෙන්න පටන් ගන්නෙ. නමුත් අනෙක් ද්‍රවවල සෙල්සියස් 0 ඉඳලා උෂ්ණත්වය වැඩි කරද්දී පරිමාව වැඩි වෙනවා. මොකද්ද මේ ජලයේ අනියම් ප්‍රසාරණය කියලා කියන්නේ? සෙල්සියස් 0 ඉඳලා 4 දක්වා ජල අණු පොකුරු සෑදීම කියන සංසිද්ධිය නිසා මෙයාලගේ පරිමාව අඩු වීමකට ලක් වෙනවා. කියන්නේ මෙන්න මේ තියෙන අණු පොකුරු සෑදෙනවා. ඒ කියන්නේ ජල අණු අතර ඇති වෙන ආකර්ෂණ බල නිසා සෙල්සියස් 0 ඉඳලා 4 දක්වා ඒවා අතර ආකර්ෂණ බල ප්‍රබල වෙලා ඒවා පොකුරු විදියට හැදෙනවා. ඔන්න ඕකේ ප්‍රතිඵලයක් විදියට මෙන්න මේ විදියට සෙල්සියස් 4 දක්වා පරිමාව අඩු වෙලා එතනින් එහාට පරිමාව වැඩි වෙන්න ගන්නවා. එහෙනම් පරිමාව ওই විදිහට විචලනය වෙනවා නම් උෂ්ණත්වයත් එක්ක අපිට ඝනත්වය විචලනය ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒතර ඝනත්වය උපරිම වෙනවා සෙල්සියස් 4 දී. ඔක හොඳට මතක තියාගන්න. සෙල්සියස් 4 දී තමයි ජලයේ ඝනත්වය උපරිම වෙන්නේ.